එකමත් එක කාලෙක ලස්සන කැලෑවක බන්ටි කියලා හරිම හොරතල් චූටි හාවෙක් හිටියා. බන්ටිගේ කන් දෙක දිගයි. ඇඟ පුළුන් බෝලයක් වගේ. දවසක් රැයක බන්ටි එළියට වෙලා අහස දිහා බලාගෙන හිටියා. එදා අහසේ හඳ මාමා හරියට රත්තරන් පාට පිඟානක් වගේ ලස්සනට පායලා තිබ්බා. අනේ හඳ මාමා කොච්චර ලස්සනද? මට හඳ මාමාව අල්ලන්න තිබ්බනම්. බන්ටි එයාගේ පුංචි කකුල් දෙකෙන් උඩ පැන පැන හඳ අල්ලන්න හැදුවා. ඒත් හඳ හුඟක් උඩ. බන්ටිට හඳ අල්ලන්න බැරි වුණා. පස්සේ බන්ටි හඳ අල්ලන්න කියලා හිතාගෙන ගහක් උඩටත් නැංගා. ඒත් චූටි බන්ටිට හඳ අල්ලන්න බැරි වුණා. ඉතින් බන්ටි හරිම දුකෙන් එතනින් යන්න ගියා. එතකොටම එයා දැක්කා පුංචි දිය පොකුණක්. පුදුම වැඩක්. අන්න අර ලස්සන රත්තරන් පාට හඳ මාමා පොකුණ මැද ඉන්නවා. හපොයි හඳ මාමා අහසින් වැටිලා දැන් නම් මට අල්ලගන්න පුළුවන්. බන්ටි එයාගේ චූටි අතින් වතුර ටිකක් ඇල්ලුවා. එතකොටම වතුර ඇල ගැහිලා හඳ මාමා නැති වෙලා ගියා. බන්ටි එකපාරටම බය වුණා. ඒත් ටික වෙලාවකින් වතුර නිශ්ශබ්ද වෙනකොට ආයෙමත් හඳ මාමා ලස්සනට පොකුණ ඇතුලේ පේන්න ගත්තා. එතකොටම බන්ටිගේ අම්මා එතනට ආවා. ඇයි මගේ පුතා මේ රෑජාමේ මෙතන කරන්නේ? අම්මේ හඳ මාමා වතුරට වැටිලා මම එයාව බේරගන්න හැදුවා. නෑ මගේ රත්තරන් පුතේ හඳ මාමා ඉන්නේ අහසේ. මේ පේන්නේ හඳ මාමගේ හෙවණැල්ල විතරයි. එන්න පුතේ අපි දැන් නිදා ගන්න යමු. ඔන්න ඉතින් අම්මා බන්ටි එක්කන් ගුහාව ඇතුළට ගියා. බන්ටි අම්මගේ පපුඩ තුරුල වෙලා හරිම සතුටින් නිදාගත්තා. ඉතින් පුංචි යාළුවනේ සමහර වෙලාවට අපි දකින හැමදේම ඇත්ත නෙවෙයි. ඒත් ආදරය, රැකවරණය හැමදාම අපේ ළඟ තියෙනවා.